පළවෙනි ටෙන්ඩරේ මේගොල්ලෝ පටන් ගත්තෙත් අහෝසි කරලා ඔය ඩීවී චානක මන්තුමාලාගේ නායකයෝ මාස 15ක් ඇද්ද ටෙන්ඩර් එක අවසානයේ Tamanට හිතවත් කෙනෙක් හොයාගන්න බැරි වෙනකොට ටෙන්ඩර් එක අකුලනවා දෙවන ටෙන්ඩර් එක පටන් ගන්නවා 2009 ජූලි 13 වෙනිදා ප්‍රසම්පාදනය ආරම්භ කරනවා 2029 ඔක්තෝබර් මාසයේ අවසන් කරනවා ඒකෙදී හොල්සිම් ට්‍රේඩින් කියන සමාගමක් තෝරගන්නවා අඩුම ලන්සුවට හොල්සිම් ට්‍රේඩින් කියන සමාගමක් තෝරගන්නවා නමුත් මහින්ද රාජපක්ෂ මහත්තයා කැඳවන කැබිනට් එක මුදල් අමාත්‍යවරයා ඉන්නවා බැසිල් රාජපක්ෂ මහත්තයා ටෙන්ඩර් එක පිරිනමන අඩුම ලන්සුව ගත්තු හොල්සිම් ට්‍රේඩින් සමාගම ඉවත් කරලා නෝබල් රිසෝසස් කියන කම්පැනියට අන්න නෝබල් රිසෝසස් ඓතිහාසිකව තමුන්නාන්සේලාට ඥාතිත්වයක් තියෙන සමාගම 2009 ඉඳලා 2016 දක්වාම ලංකාවට ගල්ලඟුරු සබයපු එකම සමාගම ටෙන්ඩර් 5ක් ගිහිලා තියෙනවා ටෙන්ඩර් 5න් සමාගම් 5ක් තෝරගන්න අඩුම ලන්සුවට හැබැයි වාසනාවන්තයා වෙන්නේ නෝබල් රිසෝසස් මොකටද ටෙන්ඩර් කරන්නේ මොකටද සමාගමක් හදලා තියෙන්නේ වෙනම ගල්ලඟුරු සමාගමක් හැදුවේ මොකටද 2006 තමුන්නාන්සේලා ඒකට වෙනම නිලධාරීන් පත් කරේයි ඒ පත් කළේ මේ ගල්ලඟුරු ක්‍රියාවලිය සිදු කරගන්න හැබැයි මේ අවස්ථා පහේම ටෙන්ඩර් පහේම පළමු ටෙන්ඩර් පහේම මොකද්ද වෙන්නේ නියෝජ්‍ය කතානායකතුමනි ටෙන්ඩර් එකෙන් තෝරගත්තු අඩුම ලන්සු ගත්තු සමාගම් පැත්තකින් තියලා කැබිනට් මණ්ඩලය රැස් වෙලා බැසිල් රාජපක්ෂ මහත්තයා නෝබල් රිසෝසස් එකට පවරනවා මොකටද ටෙන්ඩර් කරලා තියෙන්නේ දැන් මේ දිනයක් දෙකක් පරක් වෙලා ප්‍රශ්න කරනවා ඩොලර් 5000න් ඩොලර් 20ක් බැංකුවල සර්විස් එකට කපා ගත්තට පස්සේ ඒ දිනේ අරගෙන මේගොල්ලෝ ප්‍රශ්න කරනවා හැබැයි අවුරුදු 7ක් මේ ටෙන්ඩර් ක්‍රියාවලිය කොහොමද වෙලා තියෙන්නේ ටෙන්ඩර් එකෙන් ආපු සමාගම නොදී මුළුමනින්ම මේ ගනුදෙනු සිද්ධ වෙලා තියෙන කැබිනට් අප්‍රූවල් මත මොකටද සමාගමක් හදලා අන්න ඒ නෝබල් රිසෝසස් සමාගම තමයි 2005 වෙනි ටෙන්ඩරෙත් ලබා දුන්නේ මේ 5 වෙනි ටෙන්ඩරේ ලබා දුන්නාට පස්සේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි ඒකෙදී නැව් 7ක් ෆේල් වෙනවා නැව් 7ක් ෆේල් වෙනවා අපි ලෝඩ් පෝට් එකට යන උදේ මුදල් ගෙවුවේ හැබැයි ඩිස්චාර්ජ් පෝට් එකේදී අපි ගිවිසුමේ නැති වුණත් අපි පරීක්ෂා කළා ඩිස්චාර්ජ් පෝට් එකේදී ලංකාවේදී ඒ පරීක්ෂා කළාට පස්සේ නැව් 7ක් ෆේල් වෙනවා ඒ නැව් 7ක් ෆේල් වුණාට පස්සේ ඒ අම්පෙයාර් සාම්පල් එක නැවත ලෝඩ් පෝට් එකේ අම්පෙයාර් සාම්පල් එක චෙක් කරනවා ඒ ලෝඩ් පෝට් එකේ අම්පෙයාර් සාම්පල් එක චෙක් කළාට පස්සේ නැව් 7න් නැව් 4ක් ෆේල් කියලා තහවුරු කරනවා ඒකට දඩ ගහනවා දැන් මේ ඉතිහාසයේ පළමු වතාවට බාලගල්ලඟුරු ආවා කියලා මේ කියන්නේ හැබැයි 2014 දී බාලගල්ලඟුරු නැව් 4ක් තහවුරු කරනවා කෝල් කම්පැනි අරගෙන ආවා කියලා වෙලා ඒකට ගහලා තියෙනවා පළවෙනි නැවට ඩොලර් 35937ක් දෙවෙනි නැවට ඩොලර් 34505ක් ඒ තුන්වෙනි නැවට ඩොලර් 137000ක් හතරවෙනි නැවට ඩොලර් 158000ක් අන්න මහතුරු දඩ ගහලා තියෙනවා අපි ඇහුවා මේ ගල්ලඟුරු සමාගමේ අයගෙන් දැන් කැලිෆික් වැලියු එක 5900 අඩුවෙන් දඩ ගහලා ඔයගොල්ලෝ රිජෙක්ට් කරලා තියෙනවා මේ ගල්ලඟුරු ටික මොකද කළේ ඔයගොල්ලෝ හරවල ඇව්වද ගල්ලඟුරු ළමයින්ට සෙල්ලම් කරන්න දුන්නද නැත්නම් ඉඩම් කොට කරන්න ගත්තද අනේ නෑ ගල්ලඟුරු බාල ගල්ලඟුරු ආවට පස්සේ ඒක ප්ලාන්ට් එකට දාන වැරෙන්න වෙන දෙයක් නැහැලු හැබැයි ප්ලාන්ට් එකේ ලොක්කොට කීප දෙනෙකුයි මෙතුමල්ලගේ කට්ටියයි මොකද්ද කිව්වේ මේ ගල්ලඟුරු ප්ලාන්ට් එකට දැම්මොත් බාල ගල්ලඟුරු ප්ලාන්ට් එක විනාශ වෙනවා 2014 නැව් 4ක් පාවිච්චි කරලා තියෙන ප්ලාන්ට් එකට මෙට්‍රික් ටන් 60,000 4ක් ඒතකොට ප්ලාන්ට් එක නුකුත් තුන්නේ නැද්ද මන්දිතුමනි ඒ කියන්නේ ගරු නියෝජ්‍ය කතානායකතුන් මොකද වෙලා තියෙන්නේ ඉතිහාසයේ හැමදාමත් මේ ගල්ලඟුරු වල කැලිෆික් වැලියු එක අඩුවෙන් ඇවිල්ලා තියෙනවා මේක නැචරල් රිසෝසස් එක මේක අඩු වෙනවා වැඩි වෙන එක තියෙනවා ඒක යථාර්ථයක් ඒව පාවිච්චි කරලා තියෙනවා පාවිච්චි කරලා තියෙන්නේ කොහමද කලින් ටෙන්ඩර් එකගෙන ආපු ගල්ලඟුරුයි අලුත් එකේ ඒවා බාලයි නම් දෙක මික්ස් කරලා පාවිච්චි කරලා තියෙනවා හැබැයි හරියට ටෙන්ඩර් එක දාලා අඩුම ලන්සුවට දීලා කිසිදු විනෝද ටෙන්ඩර් ක්‍රියාවලිය ගිහිල්ලා ගත්තු සමාගම අන්නන්න ඕනේ අර පැරණි කාටල් එකට විපක්ෂීන මන්ත්‍රීවරුත් ඉන්න ගල්ලඟුරු ප්ලාන්ට් එකේ ඉන්න කීප දෙනෙක් ඉන්නවා ඒ වගේම සමාගමෙත් කීප දෙනෙක් ඉන්නවා මේකේ තියෙනවා කාටල් එකක් ඒකාධිකාරයක් ගාන හුමාරු වෙන එකක් අන්නේ කාටල් එක රිදෙනවා ඒ නිසා මේ ටෙන්ඩරේ වටන්න ඕනේ ඒ වටන්න ඕන නිසා තමයි ට්‍රයිඩන්ට් කම්පැනි එක ගෙනාව පළවෙනි නැවම ඩිරෙක්ට් ෆීඩ් කරනවා කෝල් යාඩ් එකට දාන්න නැතුව කෝල් යාඩ් එකේ තියෙනවා රෂියන් කෝල් ඒක ටික එහෙම තියාගෙන ඩිරෙක්ට් ෆීඩ් කරනවා ප්ලාන්ට් එකට කොහමද ටිකිරි මොලේ ඒ කියන්නේ මේක ඊතරම් හදිස්සි මේ ගල්ලඟුරු ෆේල් කියලා කියන්නේ ඊතරම් හදිස්සි හරිද මේක ජාවාරමක් නියෝජ්‍ය කතානායකතුමනි මේක තමයි මේ මෙච්චර කල් මේගොල්ලෝ ගහ මැච් එක හමුදාවට සපත්තු දෙන්නේ පොලිසියට සපත්තු දෙන්නේ එකම සැපෙම් කරුවා දශක ගණනාවක් හමුදාවට මාළු දෙන්නේ එළවලු දෙන්නේ එකම සැපෙම් කරුවා දශක ගණනාවක්
ලංකාවට ගෑස් ගෙන්නන්නේ එකම සමාගමක් දශක ගණනාවක්. මේක ඒකාධිකාරයක්. මේ ගනුදෙනු විපක්ෂීය මන්ත්‍රීවරුන්ට ආණ්ඩු පක්ෂීයකට බෙදුණා. ඇමතුරුන්ට ගියා, ජනාධිපතිතුරුන්ට ගියා, එයාගේ පුතුන්ට ගියා. හරිද? ඒක දැන් බිඳිලා තියෙන්නේ. ඒ ජාවාරම් බිඳිලා තියෙන්නේ. ඒ ඒකාධිකාරය කැඩලා තියෙන්නේ. ඒ චේන් එක කැඩලා තියෙන්නේ. ඒක අපි බින්ද මහතුරුනේ. ඒක අපි බින්දා. ජනවරම තියෙන එකට මහජන ධනය හොරා කන එක නතර කරන්න ඕනේ. ඒක තමයි ජනවරම. ඒකට මේ ඒකාධිකාරය බින්දා. ඒ බින්දගේ පලිය තමයි ওই කට්ටිය ඔක්කොම එකතු වෙලා ගත්තේ. ඔක්කොම එකතු වෙලා ගත්තේ. අපි පිළිගන්නවා මේ ගල්නොකරු අඟරුවර කැලිෆික් වැලියු ගඩුයි. ආසිත නිරෝෂණ ඔන් ටයිම් ඩේටා එකෙන් ඒකේ තියෙන ගුණාත්මක භාවය අඩුයි කියලා ප්‍රකාශයට පත් වෙනවා. ඒක පිළිගන්නවා. හැබැයි ඒකට දඩාය කරගෙන මේ ක්‍රියාවලියක් තියෙනවා. ඉතිහාසය අගරතු වැඩිම දඩාය කරගෙන තියෙනවා. ඉතිහාසය අගරතු වැඩිම දඩ මං අහනවා තමුන්නාසලගෙන් 2009 ඉඳලා ගල්නොකරු සැපයුම් ක්‍රියාවලිය කරලා තියෙනවා. කවද්ද ප්‍රමාද ගාස්තුවයි කළේ තමුන්නාසලා. මේක මාස 6ක් ඇතුළත නැවකට දින 5යි දෙන්නේ ගල්නොකරු බාන්න. මේක ඉතාමත් තීරණාත්මක ෂෙඩියුල් එකක් තියෙන්නේ. එතකොට මේකේ ප්‍රමාද වීමට දඩාය කරන්න පුළුවන්. 2009 ඉඳලා 2025 දක්වාම $1 එකක් දඩාය කළා නෑ ගරු නියෝජක කතානායකතුමනි. ඉතිහාසයේ පළමු වතාවට තමයි මේ ටෙන්ඩරේ තමයි ප්‍රමාද ගාස් වලට දඩාය කළේ ඩොලර් ලක්ෂ ගාණක්. ඩොලර් ලක්ෂ ගාණක් අපි දඩාය කරලා තිනවා. අය කරන තමයි කවදාකවත් අය කරගන්නේ නෑ. එතකොට යාළුවෝ නම් අය කරනවද? යාළුවෝ නම් ඩොලර් ලක්ෂ ගාණක් අපි කැලිෆික් වැලියුකට දඩ ගහනවද? යාළුවෝ නම් තව හොය ප්‍රමාද ගාස් වලට දඩ ගහනවද? අපිට කිසිම ගනුදෙනුවක් නැහැ මෙතන. මේ දේශපාලන ව්‍යාපාරය හදලා තියෙන්නේ මිනිස්සුන්ගේ දුක වේදනාව කඳුළුත් එක්ක උඩනගලා තියෙන්නේ. ඒ ප්‍රාර්ථනා විනාශ කරන්න අපි දෙන්නේ නැහැ. ඒක තමයි ජනවරම මෙතන නියෝජනය කරන සියලුම මන්ත්‍රීවරු ඒකට සාක්ෂි දරනවා. ඒක කිසි කෙනෙකුට ඒක උල්ලංඝනය වෙන්න දෙන්නේ නැහැ. මේ ආණ්ඩුව ඇතුලේ ඒකට කිසිම ඉඩක් නැහැ කරු නියෝජක කතානායකතුමනි. ඒකට අපි ජීවිතෙන් සපත වෙනවා.